ඉතින් අද vlog එක ඩේ vlog එකක් වුණාට ටිකක් වෙනස් විදිහේ එකක් තමයි. හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මම මේ යන්නේ අපේ ගෙදර තිබුණ වතුර බෝතල් ටික අයින් කරගන්න. ඉතින් අද මෙතන මේවා අයින් කරන දවසක්. ඒ නිසා ඉතින් මට තනියම ඇවිල්ලා ඒ ටික දාන්න වුණා. ඔයාලට කලින් දවසකත් මම මෙතන පෙන්නුවා එදා මේ වගේ මේවා දාන්න තිබුණේ නැහැ. අද ඒවා තියනවා කියලා හස්බන්ඩ් වැඩට යද්දි දැකලා මට කෝල් කරලා කිව්වා. ඒ නිසා මං ඉක්මනින්ම ඒ ටික ගෙනලා තියුවා. දැන් මම උදේම නැගිටපු ගමන් ඉන්නේ මෙන්න මේ ජනේල ළඟට. ඉතින් ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒක මං ඔයාලට පෙන්නන්නම්කෝ. අද කතාවත් ඒක ගැනම තමයි. මෙන්න මේ පුංචි පැල ටික බලන්න තමයි මං හැමදාම දැන් මේ ජනේලෙ ළඟට එන්නේ. මේ පැලවල කතන්දරේ තමයි අද මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මේ පැල හරිම පුංචි කාලේ තමයි මං අරගෙන ආවේ. අපි ගෙදරට බඩු ගේන්න ගිය වෙලේ තමයි හස්බන්ඩ් මට මේ පැල ටික අරගෙන දුන්නේ. ඉතින් වසන්ත කාලේ පටන් ගන්නවත් එක්කම මේ සුපර් මාකට් වල ෂොප් වල හැම තැනම වගේ මේ විදියට එළවලු පැල, පළතුරු පැල, මල් පැල ඒ හැම දෙයක්ම විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් මං වසන්ත කාලේ පටන් ගන්නකොට මේ පැල දකින්නකොටම කිව්වා අනේ මටත් මේ විදියට පැල හිටවන්න ඕන කියලා. ඉතින් මුලින් හස්බන්ඩ් මේ වැඩේට වැඩි කැමති වුණේ නැහැ. ඒ වුණාට එයා මට මං ආස නිසා මේ පැල ටික අරගෙන දුන්නා. ඔයාලට මතකද මම දවසක් කිව්වා අපේ ඉන්න ඇපාර්ට්මන්ට් එක රිපෙයාර් එකක් කරන නිසා වටේටම වහලා තියෙන්නේ කියලා. අන්න ඒ දවස්වල තමයි මම මේ පැල ටික ගෙනාවේ. ඉතින් මේවා එළියේදී මට මේවා හදාගන්න උනේ නෑ. මොකද බල්කනි එකට ඒ දවස්වල අපිට යන්න විදියක් නැති නිසා. ඉතින් ගෙනාවු පැල ටික මම පෝච්චි වල ගේ ඇතුලේ ඉඳලම හිටව ගත්තා. හැබැයි මන් ටිකක් අවුලෙන් තමයි හිටියේ. මොකද මේ වගේ ඇතුලේ හිටෙව්වට ඉරේලිය චුට්ටක්වත් ඒ දවස්වල ගේ ඇතුලට ආවේ නැහැ. ඉතින් පැල මැරෙයිද මොනවා වෙයිද කියලා මට හිතා ගන්න බැරුව තමයි හිටියේ. හැබැයි මේවා මම හිටවලා දවස් 3කට විතර පස්සේ සම්පූර්ණයෙන්ම ඇපාර්ට්මන්ට් එකේ වහලා තිබ්බේ හැමදේම අයින් කරා. ඉතින් ඊට පස්සේ මට පුළුවන් වුණා ඒ ටික එළියෙන් තියාගන්න. මේ පැල ගේනකොට හරිම පුංචි. හස්බන්ඩ් නම් ගන්නකොටම කිව්වා මට ඕවා පැල වේයිද දන්නෙත් නෑ. ඒ තරම් චෝටි ඒ පැල. හැබැයි මේ වෙද්දි නම් ෂොප් වල තියෙන පැල ටිකක් ලොකු පැල තියෙනවා. වසන්ත කාලේ පටන් ගන්නකොට මම මේවා ගත්ත නිසා හරිම චෝටි. බලන්නකෝ ඒ තක්කාලි පැලේ පොඩි හරිම පුංචි එක ගේනකොට ලංකාවේ ඉද්දී තමයි එක මම පැල වර්ග හිටවලා තියෙනවා. හැබැයි මේ විදියට පෝච්චි වල නම් නෙමෙයි. ඉතින් ඒ නිසා මට මෙහි ආවට පස්සේ ටිකක් ආස හිතුණා මොනවා හරි පැලයක් හිටවන්න ඕනේ කියලා. මෙහි ගෙවල් වල හරි පුංචි බල්කනියක් නේ තියෙන්නේ. ඉතින් ඒ තියෙන ඉඩෙන් කොහොම හරි ප්‍රයෝජනයක් අරගෙන මම මේ පැල ටික හිටව ගන්න හිතුවේ. ඉතින් මේ පුංචි පැල හිටවද්දී මට මාරම සතුටුයි. ඒ වගේම මට මං ගැනත් සතුට හිතුණා. මොකද ජපානයට ඇවිල්ලා පළවෙනිම වසන්ත කාලේ මේ විදියට මගේ අතින්ම පැල හිටවන්න ලැබුණ එක ගැන. අන්න ඔය විදිහට මම අරගෙන ආව පැල ටික පෝච්චි වල හිටව ගත්තා. වැඩි පැල ගොඩක් නම් අරගෙන ආවේ නෑ. මිරිස් පැලේකුයි, තක්කාලි පැලේකුයි, බටු පැලේකුයි, පුංචි දාස්පති අමල් පැලේකුයි තමයි අරගෙන ආවේ. හිටවගත්ත පැල ටික මම මෙන්න මේ විදිහට ගේ ඇතුළෙම තියාගෙන හිටියේ. ඉතින් මේ දවස් ටිකට චුට්ටක් විතර පැල කහපාට වුණා. ඉරේලිය ලොකුවට වැටෙන්නේ නැති නිසා. ඔන්න මම පැල ටික බල්කනි එකට අරගෙන ආවා. ඉතින් මේ වෙද්දී මේවා චුට්ටක් විතර කහපාට වෙලා තිබුණේ. ලාවට ඉරේලිය වැටෙන්න මම බල්කනි අයිනකින් තියලා තිබ්බා. එක
එකපාරම අවුවෙන් තිබ්බොත් මැරෙයිද කියලා මට ටිකක් බය හිතුන නිසා මේ විදියට පොඩ්ඩක් හේවනේ මුල් දවස් ටිකේ තියලා තිබ්බි. ඔන්න ඉතින් පළවෙනි පාරට පොහොරත් මේ පැලවලට මම දැම්මා. මුලින්ම මම චුට්ටයි දැම්මේ. මොකද පැල හරි පුංචි නිසා හිටවන දවසේ මට මේවට පොහොර මුකුත් දාන්න බැරි වුණ නිසා මං එදා තමයි පොහොර ටික දාගත්තේ. ඔය එහා පැත්තේ කකුලක් පේන්නේ හස්බන්ඩ් එතනට ඇවිල්ලා ගේම් ගහනවා. ඉතින් එයා ගේම් ගහන ගමන් මං කරන වැඩේ දිහාත් බලාගෙන ඉන්නවා. හිටවපු දවසට වඩා දැන් චුට්ටක් විතර පැල ලොකුයි නේද? ඉතින් මට සතුටු හිතුණා. මොකද චුට්ටක් හරි මේ පැල ලොකු වෙලානේ. ඉතින් මේවා පොඩ්ඩක් එක පැත්තකට නැමිලා තියෙන්නේ. මං අර ගේ ඇතුලේ තියෙද්දි ජනේලෙන් අර පොටියට වැටෙන ඉරේලියට ඒවා ඒ පැත්තට නැමිලා. අනේ මම හරිම ආසයි මේ වගේ වැඩ කරන්න. පැල හිටවන ඒවා ඒවට වතුර දාන ඒවට මං හරිම ආසයි. මෙතනට වෙලා හස්බන්ඩ්ත් මම මේ කරන වැඩ දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා. මේ හරියටම මාසයකට විතර පස්සේ මගේ පැල ටික. ඉතින් දැන් ඒවා ගොඩක් ලොකුයි. ඒ වගේම පුංචියට මලුත් පිපෙන්න පොහොට්ටෝ ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ඉතින් හැමදාම උදේම නැගිටලා මම මේවට වතුර දානවා, මේවා දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම හරිම සතුටුයි ඒවා දිහා බලාගෙන ඉද්දි ඒ පැල හරි ඉක්මනට ලොකු වුණා. මට අද මේ වීඩියෝ එක කරන්න හිතුනෙත් මං කලින් ඉඳන්ම මේ වගේ වීඩියෝස් ෆොටෝස් අරගෙන තිබුණ නිසා මට හිතුණා මේ දේවල් ඔයාලත් එක්කත් බෙදාගත්තා නම් හොඳයි කියලා. මම විතරක් නෙවෙයි දැන් හස්බන්ඩ්ත් උදේම නැගිට ගමන් ජනේල ළඟට ඇවිල්ලා මේවා දිහා බලලා තමයි වැඩට යන්නේ. ඔන්න ඉතින් දැන් මේ වගේ මලුත් පිපිලා. ඔයාලට පේනව නේද? චූටි මල් ටිකක් පිපිලා තියෙනවා. තක්කාලි පැලේ වගේම අනිත් පැලවලත් චූටි මල් පිපිලා තමයි තියෙන්නේ දැන්. මගේ බැල්කනි වගාව තරමක් දුරට සාර්ථකයි කියලා මට දැන් හිතෙනවා. මේ පේනවා නේද? මිරිස් පැලේ එහෙම මල් පිපිලා තියෙන්නේ දැන්. ඔය එහා පැත්තේ තියෙන්නේ මම මේ ෂොප් එකකින් බණ්ඩාක ඇට ගෙනල්ලා ඒවා හිටවල හදාගත්ත පැල ටිකක්. ඒවා නම් තාම චූටි. ටික දවසක් තමයි මම ඒවා හිටවලා. මේ මල් පැලෙත් මම ගේද්දි මේකේ තිබුණේ මල් 2-3යි. ඉතින් දැන් බලන්නකෝ ගහ පිරෙන්නම මල් හැදිලා. මේ තියෙන්නේ දැන් වෙද්දි ඒ කියන්නේ මේ වෙද්දි මගේ වගාවේ තත්ත්වය තමයි. ඉතින් දැන් මේ පැල ගොඩක් ලොකු වෙලා තියෙන්නේ. ඒ වගේම මලුත් පිපිලා දැන් පළදා වෙන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. මේ දවස්වල උදේට හවසට තේ එක බොන්නෙත් මම මෙතන ඉඳගෙන තමයි. ඇත්තටම මාරම සතුටුයි මගේ අතින් හිටවපු පැල මේ තරම් ලොකු වෙලා තියෙනවා දකිද්දී. ඒක මාරම සතුටක්. තව චූටි පැල ටිකකුත් තියෙනවා මට හිටවන්න. ඒවා තාම චූටි. ඒවා හිටවනකොටත් මම ඒවා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ වෙද්දී මම වගේ දවස පටන් ගන්නෙත් මේ පැලවලට වතුර දාලා ඒවත් එක්ක චූටි වෙලාවක් කතා කරලා එහෙම තමයි. එතකොට මට මගේ මුළු දවසම ලස්සනට ගත කරන්න පුළුවන්. ගිය සතියේ බුදුසාදට පූජා කරන්න ඕන මල් එක මට ගන්න අමතක වුණා. ඉතින් මේ දවස්වල හස්බන්ඩ්ත් වැඩ නිසා මට ඒක ගන්න විදිහක් නැහැ. ඒ වුණාට මං අර හදපු දාස්පතිය මල් පැලේ මල් ගොඩාක් තියෙනවනේ. ඉතින් මං හැමදාම හවසට ඒකෙන් මල් කඩලා තමයි බුදුසාදට පූජා කරන්නේ. මගේ අතින්ම හදපු පැලයකින්
මලක් කඩලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ලැබුණ එක ඇත්තටම මාරම සතුටක් ඒ ගැන හිතද්දිත් හිතට දැනෙන්නේ. මේ වගේ රටක ජීවත් වෙද්දී අරව නෑ මේව නෑ අපිට කියලා හිතන්නේ නැතුව තියෙන දේෙන් හරි අපේ ජීවිතේට සතුට වෙන දෙයක් තමයි අපි කරන්න ඕන. ඉතින් ඔයාටත් පුළුවන් නම් ඔයාගේ අත්දැකීම පුංචි පැලයක් ඔයාගේ ගෙදරත් හිටව ගන්න. ඒ ගහ ලොකු වෙනකොට ඒ පැලේ ලොකු වෙනකොට ඔයාට ලැබෙන සතුට ඒක වචන වලින් කියන්න බෑ. මට ඒ අත්දැකීම ලැබුණ නිසාමයි මම එහෙම කියන්නේ. ඉතින් ඉස්සරහා වීඩියෝ වලදී මේ පැලවලින් මම ගන්න පළදාවත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් අනිවාර්යයෙන්ම. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්.